පතාය වල දෙවන දවසේ අපි උදේ බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අද දවසේ අපි යන්න ප්ලෑන් කරන් හිටපු දිහා තමයි යන්නේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි අද යන්නේ කොයි කියලාද හිතන්නේ? ඒ තමයි බුම්නෝජ් බොටනිකල් ගාඩන් පතාය. ඉතින් මේකේ විශේෂත්වය මොකක්ද දන්නවද? මේකේ අපි පැකේජස් තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් ඒක ඇතුලේ තියෙන ඒවා බලන්න පුළුවන් විදිහට පැකේජස්. ඒ කියන්නේ මේ අලි ඉන්නවා. ඒතකොට අලි සංදර්ශන බලනවා නම් ඒ පැකේජ් තියෙනවා. ඒතකොට බාත් 600 800 1 person කෙනෙක්ට. අපි ගන්න පැකේජ් එක අනුව තමයි අපිට යන කොස්ට් එක මේගොල්ලෝ දාලා තියෙන්නේ. ඉතින් අපි නම් ගත්තේ ගන්න එක බලන පැකේජ් එකක්. ඒ කියන්නේ අපිව පැකේජ් එක අරගෙන ඉවර වෙලා අපි වාහනයක අපිට පුළුවන් ඒගොල්ලෝ අපි එක්කන් යන තැන් වලට ගිහින් බලන්න. ඉතින් මේකේ ගොඩක් ඉතින් වාහනේ අපිව එක්කන් යන ගමන් ඒගොල්ලෝ වටේ පිටේ තියෙන හැමදේම එක්ස්ප්ලেইন කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ බොන්සයි ක්‍රම තියෙනවා. ඒවා වසර ගාණක් පරණ ඒවා. ඒවා ඉතින් යාලා එක්ස්ප්ලেইন කරන දෙන අපිට ඒගොල්ලෝට විස්තර කරලා දෙනවා. ඉතින් ගොඩක් නිකන් ජුරාසික් පාක් එකක් වගේ පිළිම හැමදාම හදලා තියෙන. ඉතින් හරිම ලස්සනයි. අපිට තියෙන්නේ ඒගොල්ලෝ අපේ වාහනේ යනකොට අපිට වඩපිට බල ඒ තියෙන ඒවා බලාගෙන යන්න. ඉතින් හරිම ලස්සනයි. ගොඩක් මහන්සි වෙන්න මේ වගේ ගාඩන් එකක් හදන්න. මොකද හරිම කාම්. ලංකාවේ වගේ නෙමෙයි. හරිම රූල්ස් වලට. ඒ කියන්නේ කියන තේරෙන්නේ නැහැ. මාරම වයිබ් එකක් තියෙන්නේ. ඉතින් හරිම ෂෝක්. ඔයගොල්ලෝ තායිලන්ත ගිහලාක පතාය වලට ගිහිල්ලා බොටනිකල් ගාඩන් එක බලන්න යන අමතක කරන්නත් එපා. ඉතින් ලස්සන මල් ඕකේ තව ඉස්සරහට ලස්සන වීඩියෝස් තියෙනවා. මෙන්න මේක ගැන ස්පෙෂල් කියන්න ඕනේ. මේ පැරච්චා ඉතින් මකෝ ගිහලා එතන ෆොටෝස් ගහන්න පුළුවන් අපිට. බාත් 100 එක්කෙනෙක්ට බාත් 100යි. ඒගොල්ලෝ අපිට ලස්සන වීඩියෝස් ෆොටෝස් අරගෙන දෙනවා. ඒගොල්ලෝ තියලා ඒගොල්ලෝ කියන විදිහට අපිට අදාළ විදිහට මේ වීඩියෝ එකට ෆේස් කරපුවා ඒගොල්ලෝ ලස්සන වීඩියෝ එක අරන් දෙනවා. ඉතින් ෆොටෝ නම් ෆෝන් එකෙන් ගහගන්නේ. ඉතින් ඒ ටයිම් එකේදී අපිට දුන්නා ඒගොල්ලෝ ගිහින් ඇවිදලා එන්න කියලා. ඒ අතරතුර ඊට පස්සේ අපි ආවහම වාහනේ නතර කරලා තියෙනවා. අපි ඊළඟ වාහනේ නැගලා ඊට පස්සේ ආය අපි යන්න බලන්න පටන් ගන්නවා. කොහොම හරි ඒගොල්ලෝ දැන් කීපයකම අපිට නතර කරලා බහැලා ඇවිදලා ඕන තරම් වෙලාවක් ඇවිදලා ඉන්න කියලා කොහොම අපිට එතනින් දාලා යන්නේ. ඒ කියන්නේ අපිව දාලා යනකොට ඒගොල්ලෝ තව පිරිසක් කරන් ඉස්සරහට යනවා. බලලා ඉවර වෙච්ච පිරිසක් කරන් ඉස්සරහට යනවා. ඉතින් ගොඩක්ම මම කිව්වා වගේ ජුරාසික් පාක් එකක් වගේ තමයි. වටපිටේ හැමතැනම ගොඩාක් කෘත්‍රිමව හදපුවා තමයි තියෙන්නේ. ඉතින් ගොඩාක් මහන්සි වෙන්න මේ වගේ පාක් එකක් හදන්න. ඉතින් මම හිතනවා ගොඩාක් එතන හිටියේ ටුරිස්ට් කට්ටිය. ඉතින් ඉස්සරහට වීඩියෝ එක බලාගෙන යන්න. ඒ වගේ මගේ පරණ වීඩියෝ බැලුවේ නැත්නම් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් ඔක්කොම දාලා තියෙනවා. ඒ වීඩියෝස් ඔක්කොම බලලා එන්න. පාක් එකේ මාරම ඉන්ට්‍රස්ටිං ප්ලේස් එක තමයි මේ අලි. විශේෂත්වය තමයි ඒගොල්ලොන්ව ගොඩක් දඟලන්න එහෙම දාලා නැහැ. ඒගොල්ලෝ අතපත ගන්න පුළුවන්. අපිට යාලට කෙසෙල් කපන්න පුළුවන් බාත් 50ක් වගේ තමයි වෙන කෙනෙක් කෙසෙල් වරියක් අපි බාත් 50ක් දීලා ඒගොල්ලොන්ට කවන්න තියෙන්නේ. ඉතින් හරිම ෂෝක් එක. මොකද මේ ලංකාවේ වගේ නෙමෙයි. ඒගොල්ලෝ මාරම හීලා. ඒ කියන්නේ ඒගොල්ලොන්ට හරියට හිරිහැර කරනවා. ඒ කියන්නේ හිරිහැර කරනකොට යාලා බය කරන් වගේ කියන්නේ. කියන්නේ යාලා දන්වල එහෙම දාලා තියෙන හරිම අඩුවෙන්. කියන්නේ දන්වල දාලා නැති තරම්. ඒ හින්දා ඒගොල්ලෝ කොච්චර බයද කියලා හිතා ගන්නකො. ඉතින් අපි පාක් එක බලලා ඉවර වෙලා ඊළඟට අපි යන්න ප්ලෑන් කරන් හිටියේ පතායවල කෝලෑන් අයිලන්ඩ් එකට. එතකොට මේකේ පතාය සිටි එකෙන් තමයි අපි කෝලෑන් අයිලන්ඩ් එකට යන්න බෝට් එක ගන්න ඕනේ. 1% normal boat ride එකක් නම් බාත් 30ක් වගේ වෙන්නේ. ඒකට පැයක් වගේ කාලයක් යනවා.
අනිත් ස්පීඩ් බෝඩ් එක නම් මේගොල්ලෝ දාගෙන පැය භාගයක් හරි විනාඩි 10ක් විනාඩි 20ක් විතර මම හරියටම මතක නෑ. ඒකට බාත් 250ක් හරි 2500ක් හරි යනවා. ඉතින් අපි normal boat service එක ගත්තේ බාත් 30ක් දීලා. ඉතින් ඒකේ විශේෂත්වය පැයෙන් පැයට බෝට් තියෙනවා හරියටම. අපි යන්න පටන් ගත්තේ එකට. එතකොට දෙක වෙද්දී අපි ගියා. එහෙන් ආයෙත් 3ටත් බෝට් එකක් යනවා 4ටත් යනවා. දැන් පැයෙන් පැය තියෙනවා. හරිම ලස්සනයි මේ බීච් එක. ඉතින් අපි ගිහිල්ලා බෝට් එකේ යද්දී නම් පොඩ්ඩක් ඉතින්